අතිවිශේෂ සෙරන්ඩි උත්තම දළදා දුම්රිය තවසාරු මාතකින් ගමන් ආරම්භ කරනවා. මේ ගමන් ආරම්භ කරන්නේ හැමදාම යන මහනුවර කෝච්චිය නෙවෙයි. අපේම අම්මලා තාත්තලාගේ හිත් පින්බරින් පෝෂණය කරන දළදා පෙරහැර මංගල්‍ය වන්දනාමාන කරන සෙරන්ඩි උත්තම දළදා විශේෂ කෝච්චියයි. සෙරන්ඩි උත්තම දළදා 2025 උදේ 8:55ට කොළඹින් ආරම්භ වුණු අති විශේෂ සෙරන්ඩිප් උත්තම දළදා කෝච්චිය ගම්පහ ස්ටේෂන් එකට එන අතරේ සෙරන්ඩිප් ෆ්ලාමිල්ස් ආයතනය විසින් දන්සලකුත් සූදානම් කරලා තිබුණා. අම්මල තාත්තලට කෝච්චි ගමන සතුට විනෝදය පිරුණු ගමනක් වුණා. සෙරන්ඩිප් ෆ්ලාමිල්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයත් ඔවුන් එක්ක සතුට බෙදාගන්න එකතු වුණේ මිතුදම් බැඳුණු මිනිසුන් විදිහටයි. කඳු හෙල් වලාකුළු මැදින් පැමිණි සෙරන්ඩිප් උත්තම දළදා කෝච්චිය මහනුවරට ළඟා වුණා. සෙරන්ඩිප් ෆ්ලාමිල්ස් ආයතනයේ කාර්ය මණ්ඩලය නිරතුරුවම ඔවුන්ගේ සියලු ඕනෑ එපාකම් සොයා බැලුවේ ලොකු ලෙන්ගතුකමකින්. හැමදාම වගේ මේ අම්මල තාත්තලා මුලින්ම ශ්‍රී දන්තධාතුන් වහන්සේ වන්දනාමාන කරා. මහනුවරට ඇදුණු මහා ජනගඟ මැද ඉදි වූ විශේෂ සෙරන්ඩිප් නැරඹුම් වේදිකාව දෙස් විදෙස් කාගෙත් ආකර්ෂණයට ලක් වුණා. එම වේදිකාවේ සුව පහසුව අසුන්ගත් අපේ අම්මල තාත්තල ගැන වෛද්‍ය කණ්ඩායම් නිරතුරුවම සොයා බැලුවා. සම්ප්‍රදානුකූලව සුබ නැකතට දළදා පෙරහැර වීදි සංචාරය ආරම්භ වුණා. සඳගල මතින් ඇරඹෙන හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය දළදා පෙරහැර සෙරන්ඩිප් උත්තම දළදා වේදිකාව ඉදිරියෙන් ගමන් කරද්දී අම්මල තාත්තලගේ මුවග තිබුණේ තවත් අපූර්වතම පෙළාරක්. පාවඩ, උඩුවියන්, චාමර මැද දෑලේ ඇතුන් පිරිවරා වඩම්මන දන්ත ධාතුන් වහන්සේට තොහොත් මුදුන්දී වැඳ ආශිර්වාදය ලබාගත්තේ කඳුළු පිරිදෑසින් යුක්තවයි. සෙරන්ඩිප් ආයතනයෙන් මේ කරා මිසක් අපි වෙන වෙනම ආවනම් මේ ඇවිරින් අපිට මේ පෙරහැර බලලා සතුටු වෙන්න ඉඩ හසර ලැබෙන්නේ නැහැ. වයසට ගිහිල්ලත් මේ වගේ පින්කමක් කරගන්න ලැබීම ගැන ඕගොල්ලන්ගේ උදව් ලැබීම ගැන අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ආගන්තුක සත්කාරය ඉතාම වැදගත්. අපි දැක්ක අපේ මේ අම්මලා වැඩිහිටි අම්මලා අතින් අල්ලගෙන ඇවිල්ලා වාඩි කරවලා බොහොම උසස් ලෙස අපිට සත්කාර කළා. බොහොම ස්තුතියි. දේශීය පෝෂණය සෙරන්ඩිප් ෆ්ලාමිල්ස් සිව්වන වරටත් සෙරන්ඩිප් උත්තම දළදා 2025 සමාජ සත්කාරයට අප කැපවුණේ පාළුව තනිකම දෝතින් දරාගත් මේ වැඩිහිටි මාපියන්ගේ මුවගට සතුටක් සහ උතුම් දළදා ආශිර්වාදයක් ලබා දීමටයි. මේ උත්තම සත්කාරයට අප කැපවුණු සැමට උත්තම දළදා හිමි සරණයි. සෙරන්ඩිප් දේශීය පෝෂණය.